හායි ඉතින් මගේ යාළුවන්ට කොහොමද? ඔන්න ඉතින් අද ඔයාලට අරගෙන ආවා කොණ්ඩේ වෙන කොණ්ඩේ ඝනකම් වෙන සීක්‍රට් ටිප් එකක්. ඉතින් මේක හෙයා ඔයිල් එකක්. ඉතින් ඔයාගේ කොණ්ඩේ එච්චරම නම් කොණ්ඩේ ගොඩක් තුනී නම් ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වේවි. ඉතින් මේකට ඕන කරන්නේ ඔයාලගේ ගෙදරම තියෙන කරපිංචා. ඉතින් ඔයාලට පුළුවන් නම් කරපිංචා ගහකින් කඩා ගන්න පුළුවන්. ඒ වගේම පුටු සිටියකින් උනත් ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට පිරිසිදුවට කරපිංචා ටික සෝදගෙන ඊට පස්සේ අපි මේක තෙත මාත්තු කරගන්න ඕනේ. නැත්නම් අපේ තෙල් එක කල් තියාගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳට සෝදගෙන මද පවනේ හරි රෙදි කෑල්ලක තියලා හරි වේල ගන්න ඕන. ඊට පස්සේ අපට ඕන කබලයන්තම් බැදගත්ත උළුහාල්. ඉතින් උළුහාල් එක ගොඩාක්ම බැද ගන්න එපා. ඉතින් ඊට පස්සේ අපට ඕන කරන්නේ ප්‍රධානම දේ තමයි පොල් තෙල්. ඉතින් මම අද ගත්තේ ගෙදරම හිඳගත්ත පිරිසිදු පොල් තෙල් මිලිලීටර් 300ක්. ඉතින් මම අද මේකෙම හදාගන්න හිතුවා. මේක නම් මාරම සුවඳයි තෙල් එක. මොකද අපි ගෙදරම හදාගත්ත නිසා. ඔන්න ඉතින් මං කරපිංචා ටික මේ විදියට රෙදි කෑල්ලක තියලා තෙත මාත්තු කරගන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලා අපේ බ්ලොග් බලන කෙනෙක් නම් දන්නවා මගේ කොණ්ඩේ කලින් ගොඩාක්ම ගියා. ඉතින් මේ තෙල් එක යූස් කළා තමයි මගේ කොණ්ඩේ යන එක මම නවත්තගත්තේ. ඉතින් ඒක නිසා තමයි මම මේ රහසත් ඔයාලත් එක්ක අද ෂෙයා කරගන්න අරගෙන ආවේ. ඉතින් ඔන්න ඊට පස්සේ මම මේ ටික බ්ලෙන්ඩ් කරගන්න තමයි හදන්නේ. ඉතින් මම මේ විදිහට බ්ලෙන්ඩර් පොඩිම කප් එක අරගෙන ඒකට කරපිංචා ටික උළුහාල් ටික දාගන්නවා. ඉතින් ඔයාලට තියෙනවා නම් රතු ලූණු සුදු ලූණු ඒ වගේම පුපුරු අදමල් උනත් දාගන්න පුළුවන්. ඉතින් මේ දෙක උනත් පාවිච්චි කරලා ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ තෙල් එක මාරම හොඳයි. ඉතින් මේකට ඔයාලට තියෙනවා නම් තෙල් එක හදාගත්තට පස්සේ විටමින් E කරල් 4ක් එහෙම දාගන්න තියෙනවා නම් ගොඩක්ම හොඳයි. අද මං ගාව විටමින් E නැහැ. ඉතින් මං අද මේ දෙක තමයි මේ ඔයිල් එකට දාගන්න. ඉතින් මම ගා ගන්නකොටත් මම හදාගත්තේ මේ දෙකම යූස් කරලා තමයි. අනිත් ඉන්ග්‍රේඩියන්ට්ස් මම දැම්මේ නැහැ. ඔන්න ඔය විදිහට පවුඩර් එකක් වෙන විදිහට මේ ටික මම බ්ලෙන්ඩ් කරගත්තා හොඳට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ මේ සීක්‍රට් පවුඩර් එක තියෙන්නේ. දැන් ඉතින් අපි මේක පිරිසිදු භාජනයකට දාගන්න ඕන. ඉතින් මම මේ භාජනයේ මගේ හෙයා ඔයිල් හදන්නම තමයි තියාගෙන ඉන්නේ. ඉතින් මම ඒකට මගේ පොල් තෙල් ටිකත් එකතු කරගන්නවා. ඉතින් මේ තෙල් එක අද මම හදන්නේ හස්බන්ඩ්ටයි මටයි දෙන්නටම ගන්න එක. ඉතින් මේක ඕනම කෙනෙක්ට ඕනම වයසක කෙනෙක්ට යූස් කරන්න පුළුවන්. ගෑනු පිරිමි ભેදයක් නැතුව. ඉතින් මේකේ හොඳ රිසල්ට් තියෙනවා. ඉතින් මම පාවිච්චි කළා තමයි ඔයාලට මේ රහස අරගෙන ආවේ. ඉතින් ඔය විදියට ලිපේ තියාගෙන ගින්දර එක මට්ටමේ තියෙන්න ඕන. ඉතින් විනාඩි 10ක් වගේ ගියාට පස්සේ අපේ තෙල් එක හොඳට පෙරණ එකකින් පෙරාගෙන මේ විදියට මම බෝතලයට දාගත්තා. ඉතින් මේ විදියට තමයි අපේ හෑර් ඔයිල් එක තියෙන්නේ. මාරම ලස්සන කොළ පාටක් ඇවිල්ලා තිනවා. ඉතින් ගොඩක් වෙලා ලිපේ තියාගන්නත් එපා. ඉතින් අපේ තෙල් එකේ තියෙන හොඳ ගුණේ එතකොට යන බලනවා. ඉතින් මේ විදියට විනාඩි 10ක් එකම ගින්දර මට්ටමේ තියාගත්තාම හොඳටම ඇති. ඔන්න ඉතින් ඔයාලත් මේ ඔයිල් එක යූස් කරලා අනිවාර්යයෙන්ම රිසල්ට් මේ වීඩියෝ එකට අටින් තියන්නත් අමතක කරන්න එපා කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඉතින් අදට ගිහින් එන්න ඔයාලට ගොඩාක් ස්තුතියි.